අපේ විශ්වාසයි මේ මැතිවරණයේදී ආණ්ඩුවට අඩු ගානේ ඡන්ද ලක්ෂයක් අහිමි වෙනවා. අපි ඕකෙන් 3න් 2ක්වත් ගන්නවා. මේ වැටීම තවත් මේ අවුරුද්ද අග විතර වෙනකොට මේ රජයට තව ලක්ෂ 5ක් 6ක් ඡන්ද අහිමි වුණාම මේ ආණ්ඩුව ගෙදර යනවා. මෙච්චර කල් රට හුරා කාපු සන්දාන ආණ්ඩුවේ පෙට්ටි අවසාන ඇනේ ගහන්න යනවා මේ ආණ්ඩුවේ මේ අවුරුද්දේ අවසාන කාලේ. අපි දකිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අවසන් ගමන් යනවා. බණ්ඩාරනායකලා කැපවීමෙන් අවංකව ධෛර්යයෙන් ගොඩගහපු පක්ෂය අද රාජපක්ෂලා කැපවීමෙන් අවංකව ධෛර්යයෙන් විනාශ කරන පක්ෂය. ඒ පක්ෂය ගැනත් අපිට කනගාටුයි. අද එක්සත් ජාතික පක්ෂයට උරුම වෙලා තියෙන තැන මේ අවුරුද්ද අවසාන වෙනකොට අපි දන්නවා ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් උරුම වෙනවා. ඒ මොකද දැන් රටේ ජනතාවට රටේ තියෙන තත්ත්වය තේරලා තියෙනවා.